Hi, welcome back to my channel. සිංහල අලුත් අවුරුද්දත් ළඟ එනවනේ. අපේ කැවිලි මේසෙට බටර් කේක් කෑල්ලක් නන් නැතුවම බෑ නේද? එහෙනම් අපි බටර් කේක් එක නිවැරදිවම හදාගන්න හැටි බලමුකෝ. කිලෝ එකේ කේක් එකක් තමයි මම අද මේ හදන්නේ. මුලින්ම බටර් 250යි සීනි 250යි බීට් කරගන්නවා. ගොඩක් බීට් කරගන්න එපා. මෙන්න මේ මට්ටමක් වෙනකම් බීට් කරගන්න. ඊට පස්සේ අපි ඒකට බිත්තර 4ක් ගන්න ඕනේ. ඒකෙදී එක බිත්තරයක් මුලින්ම දාලා ටිකක් වෙලා බීට් කරගන්න. භාජනයේ වටේට ගෑවිලා තියෙන බැටර් එක අපි මේ විදිහට ලං කරගන්න ඕනේ. ඊළඟට අපි තව බිත්තරයක් දාලා බීට් කරගන්නවා. අපිට එක බිත්තරයක් විනාඩියක් විතර බීට් කරගත්තාම හොඳටම ඇති. දැන් අපි තුන්වෙනි බිත්තරෙත් අපි එකතු කරගන්නවා. ඒකත් එකතු කරගෙන විනාඩියක් පමණ බීට් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති බැටර් එක ක්‍රීම් ගතියකට තියෙනවා. බිත්තර එකතු කරන්න අපේ බැටර් එක මෙන්න මේ විදිහට සොෆ්ට් වෙනවා. දැන් අපි අවසාන බිත්තරෙත් එකතු කරගන්නවා. හතරවෙනි බිත්තරෙත් එකතු කරගෙන විනාඩියක් පමණ හොඳින් බීට් කරගන්න. මේ වෙනකොට අපි බිත්තර සේරම එකතු කරගෙන ඉවරයි. දැන් අපි අපේ බැටර් එකට වැනිලා මේස හැන්දක් එකතු කරගන්නවා. ඒකටම කිරි කෝප්ප කාලත් එකතු කරගන්න ඕනේ. ඔයාලට මෙතනදී පේනවා ඇති මේ තමයි කිරි කෝප්ප කාල පැන ගන්න කප් එක. අනේ කප් එකෙන් එකක් දාගෙන නැවතත් බීට් කරගන්න. දැන් අපි අපේ පාන් පිටි ටික එකතු කරගන්නවා. පාන් පිටි වලට බේකින් පවුඩර් තේහෙඳි දෙකක් දාලා තුන් පාරක් කලාගත පිටි එකක් තමයි අපි මෙතනදී එකතු කරගන්නේ. මෙන්න මේ විදිහට බීටරෙන් චුට්ටක් අවලං කරලා ඊට පස්සේ බීට් කරන්න. මොකද එකපාරට බීට් කරද්දී සමහරට පාන් පිටි ටික විසික් වෙනවා වගේ ඒ වගේ බලනවා. ඒ නිසා මේ විදිහට චුට්ටක් අවලං කරගත්තට පස්සේ බීට් කරගන්න. බීට් කරගෙන ඉවරුණාට පස්සේ මෙන්න මේ වගේ ස්පැචුල එකක් ආදානෙන් සම්පූර්ණම ටික ඔක්කොම කවලම් කරගන්න. ඒ වගේම මෙන්න මේ බීටරේ තියෙන ටිකත් ඒකට එකතු කරගන්න ඕනේ. අපි කේක් එකක් හදාගන්නකොට අපේ වැදගත්ම දේ තමයි අපේ මෙන්න මේ බේකින් ට්‍රේ එක හදාගන්න විදිය. ඔයාලට පේනවා ඇති බේකින් ට්‍රේ එකට වඩා අංකල් භාගයක් විතර උසකින් අපි ඔයිල් පේපර් එක දාගන්න ඕනේ. මොකද එතකොට අපේ කේක් එක හොඳින් පිපිලෙනවා. ඒ වගේම කේක් එක හොඳට පිපිලෙනකොට සමහර විට උසට තිබෙන්නේ නැතුනොත් ඒ අවරණ එකට උනා ඩැමේජ් එකක් එන්න පුළුවන්. කේක් එක පිපිලා වැඩි වෙලා. ඒ නිසා නිතරම අපේ බේකින් ට්‍රේ එකට වඩා ප්‍රමාණයක් කුසි ඔයිල් පේපර් එක දාගන්න. අපේ බැටර් එක මෙන්න මේ විදියට බේකින් ට්‍රේ එකට දාගන්න. දාගෙන ඉවරුණාට පස්සේ ඔයාලට පේනවා තියෙන වටේට හිස්නේ. අන්න ඒ ටික අපි අතින් මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ.
දැන් අපි කේක් එක ටැප් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට දෙපාරක් විතර ටැප් කරගන්න. දැන් අපි oven එකට කේක් එක දාන්න හදන්නේ. ඔයාලට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි oven එකට කේක් එක දාන්න කලින් විනාඩි 10ක් අපේ oven එක preheat කරගන්න ඕනේ. celsius එක 170ට විනාඩි 55ක් මම මේ කේක් එක බේක් වෙන්න දානවා. ඉතින් අපේ කේක් එක බේක් වෙලා ඉවරයි. ඔයාලට පේනවනේ මේ බලන්න ලස්සන පාටකට බේක් වෙලා තියෙනවා. අපි කූලින් ට්‍රේ එකකට දාන්න ඕනේ අපේ කේක් එක oven එකෙන් ගත්තට පස්සේ මේ විදිහට වටේටම oil papers ගලවන්න. ගලවලා කේක් එක කූල් වෙන්න දෙන්න. මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අලුත් අවුරුද්දට බටර් කේක් එකක් හදලා මට කමෙන්ට් එකක් තියන්න. මම හරි ආසයි ඔයාලගේ අදහස් දැනගන්න. ඒ වගේම මාව subscribe කරන්න අමතකලා ඉන්නනම් ආදරෙන් මතක් කරනවා subscribe කරන්න කියලා. නැවතත් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකන් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.